ආයුබෝවන් සුබ උදෑසනක්. අද 2026 මැයි 1 සිකුරාදා. පන්දර 5:30 නිවුස් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3. හැකර් සීන් එකේ මරණය. භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක් එනම් කෝටි 725ක් හොරකම් කළ හැකර් සීන් එකට සම්බන්ධව වැඩ තහනම් කරලා හිටපු මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසේදී සියදිවි නසාගෙන තිබේ. මේ සම්බන්ධව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී. ක්‍රිකට් වල ලොකු වෙනසක්. වසර 7ක් ක්‍රිකට් පාලනය කරපු ශම්මි සිල්ලා ඇතුළු පිරිස ඉල්ලා අසීමත් සමග අලුත් අතුරු උසක් කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න ඊයේ දවසේ වැඩබාර ගත්තා. එහි අනිකුත් සමාජිකයින් ලෙස සංගක්කාර මහානාම සිදත් වෙත්තමුණිය තුළු පිරිසක් සිටීම නිසාම ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ තනතුරු වලින්ද ඉල්ලා අස්වී තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 126යි. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 126යි. එය 140ක වැඩිවීමක්. මෙයින් ලංකාවේ පෙට්‍රල් ඩීසල් ඇතුළු බස් ගාස්තුවල වැඩිවීමක් සිදුවන අතර දැනටමත් කොළඹ උද්ධමනය 5.4යි. ප්‍රවෘත්ති අවසන්. හෙට උදේ 5:30ට නැවතත් හමුවෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට උදේම notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්.